මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ මේ ගෙදර මේ සරලව මේ පෑන් එකක් සුද්ධ කරගන්නේ කොහොමද කියලා. මේක මේ අපිට මේක ගෙදරම කරගන්න පුළුවන්. මේ වගේ දැන් ගොඩාක් දූවිල්ල වැදලා තියෙන්නේ. අපි දැන් බලමු මේ පෑන් එකේ මෙතන යනවා. මෙන්න මෙතන යනවා ඇණයක්. ඒ ඇණේ පොඩ්ඩක් මෙහෙම බුරුල් කරගන්න ඕන. ඒ ඇණේ බුරුල් කරගෙන ඊට පස්සේ මේක මෙහෙම පන්න ගන්න පුළුවන් මේ විදිහට. මේ විදිහට පන්න ගන්නවා. ඊට පස්සේ මේක තියෙනවා මෙන්න මෙහෙම කෑල්ලක් මේක ගහලා තියෙනවා මෙහෙම මේ ඊතලයක් ගහලා තියෙනවා ලූස් කියලා. ඒ අතර මෙහෙම බුරුල් කරන්න පුළුවන් මෙහෙම. ඔයාලා මේක බුරුල් කරගන්න මේක. ඊට පස්සේ මේක මෙහෙම කරලා මේකත් ගලව ගන්න. ඉතින් මේකේ ගොඩක් දුවිල්ල ඒ වුණාම උලන් එනවා ටිකක් අඩුයි. ඊට පස්සේ මෙතන තියෙනවා තව ප්ලාස්ටික් එකක් ඒකත් එහෙම ගලව ගන්න. දැන් මේක ගලවුවට පස්සේ මේක දැන් හොදාගෙන ඉන්නවා. හොඳට මේවා අතුල්ලලා හොද ගන්නවා. මම දැන් මේක ගිහිල්ලා හොදගෙන එන්න. දැන් මේ දින් දැන් මම මේක හොදලා පීදාගෙන අරගෙන ඇවිල්ලා තියෙනවා අනිත් ටික හොදගෙන. මෙන්න මේ වගේ ගෙදර තියෙනවා නම් සිංගල් රොයල් ටික. මෙන්න මේ වගේ මේකේ අයිනට කූර අයිනට ගොඩක් නෙමෙයි බින්දු දෙකක් විතර මේකයි කාලයකට පස්සේ සර්විස් කරන හින්දා ගෙවල් වල ඉන්න පුළුවන් නම් ඔන්න ඔය වගේ බින්දු දෙක තුනක් දාගන්න. දාලා ඔහොම පොඩ්ඩක් අතින් කරකවන්න. එහෙම වුණාම මෝටරේ එහෙම හිර වෙන්නේ නැහැ. ඊට පස්සේ මේක දැන් මම ගෙනහන්න හොඳට මේක පීදාගෙන තියෙන්නේ. මේ වගේ රෙදි කෑල්ල පීදාගෙන හොදලා. මේවා හරි සරල දේවල් ඉතින් මේ කියලා දෙන්නේ මේ ගෙවල් වල ගොඩක් අය ඉන්නවා මේව දුවිල්ල බැඳලා මේ සුද්ධ කරන්න දන්නේ නැතුව මේ වගේ දේවල් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ මේකේ කට්ටයක් තියෙනවා මෙන්න මෙහෙම. මෙහෙම කට්ටෙට මෙහෙම දා ගන්නවා. දාලා ඉවරලා මේ හැන්ඩල් එකේ උඩ පැත්ත බලා ගන්න පුළුවන් මේ අතින් අල්ලන කෑල්ල උඩට හිටින විදිහට. ඊට පස්සේ මේක මේ විදිහට සාද කර ගන්නවා. ඊට පස්සේ මේකෙත් තියෙන මේ පෙත්තෙත් තියෙනවා. මෙතන කූරේ තියෙනවනේ මේ කූරා. මේ එකක් බස්සලා මේකෙත් තියෙන ඒ වගේ කට්ටයක්. අපි මේ කට්ටේ ගන්නට මෙන්න මේකට සෙට් වෙන විදිහට තමයි මේක යවා ගන්න ඕන මෙහෙම කරලා. එතලා බලන්න ඕන හරියට ඒ කට්ටේට වැටුණාද කියලා. ඊට පස්සේ මේ කෑල්ල මේ විදිහට ආයි කරගන්නවා. මේක විරුද්ධ පැත්තට තමයි තද වෙන්නේ. ඊට පස්සේ මේ පටිය ගලව පටිය දෙක දාගන්න. ලේසිම ක්‍රමය තමයි මේ පටිය කලින් ඕන බස්ස ගන්න මේකට. අයිනේකට. අයිනේ මේක මේම කට්ට දෙකක් විතර එනවා මේ පටිය ඇතුලේ. මේ විදිහට අපි ඒක කලින් බස්ස ගන්නවා. බස්සගෙන ඉවරලා මේ නම තියෙන පැත්ත මුන්තර අරගෙන එළම මේ මෙන්න ඇනේ තියෙන පැත්ත මුලින්ම දාගන්න. මොහොම දාගෙන මේක තනින් කරන්න තව එක්කෙනෙක්වත් කවුල් කරගන්න පුළුවන්. මේ වගේ එහෙම පටිය බැස්ස මේකට හොඳට බලන්න ඕන මේක බහැලාද කියලා. ඊට පස්සේ මේ ගලවගත්ත මෙතන බුරුම් කරපු ඇනේ අනගෙන මෙතන මේක තද කරනවා. අතේ ගන්න තද කරලා තියාගන්න. ඉතින් මම දැන් ඔය අදගෙන ආවේ සාමාන්‍යයෙන් සරලවම දෙයක් ගෙදර පෑන් එක සුද්ධ කරගන්න හැටි. මම තව වීඩියෝ දෙක තුනක් කරනවා මේ පෑන් එක පිච්චුනාම අපිට පොඩි පොඩි බලා ගන්න පුළුවන් දේවල් සරලව
ඒ ඔක්කොටම වෙනම වීඩියෝ එකක් අරගෙන මම නැවත එන්නම්.